අපරාධිනේ ඔය වතුර ටික මූදට යන්නේ යාන්ව හරස් කළා මේ යාන්ව ජලාශය හැදුවා. දැන් මූදට යන්නේ මේ මෙහෙට ආවේනික කඩි විශේෂයක්. ඩක්කඩි. මේ අපි යන්න හදන්නේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකය. උතුරු මැද පළාත් සමූපකාර වෙළඳ හා ආහාර කුඩා කර්මාන්ත, ශේෂ කර්මාන්ත, ග්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන වැඩසටහන නෙමෙයි මේක. මේ අපි කරන එක මේක ලකයිසිකයි ට්‍රැවල් තියාදු. ආපු වෙලාවේ මේ යන්න හදන තැනට නොගියොත් මේ පොඩි අඩුවක් කියලා හිතුණා. මේ අපි යන්න හදන්නේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකය. උතුරු මැද පළාත් සමූපකාර වෙළඳ හා ආහාර කුඩා කර්මාන්ත, ශේෂ කර්මාන්ත, ග්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන වැඩසටහන නෙමෙයි මේක. මේ අපි කරන එක මේක ලකයිසිකයි ට්‍රැවල් තියාදු. මොකද බං කියන්නේ? යකෝ ප්‍රෝග්‍රෑම් එකට අර වැදගත් විදියට ඕපනින් එකක් දාන්න හැදුවම මොකද මේ සමුපකාර හැල්ලක් කියුවා? බෝඩ් එකේ තියෙන කෙනෙක් කිව්වේ බං ඒක එහෙම. ඉතින් මිනිස්සු බලයිද බං ඔහම මගුල් කියුවා? නෑ දැන් මිනිස්සුන්ට බෝඩ් එකේ කියවන්න ඕනේ නැහැ නේද? දැන් එන කට්ටිය ටගාර ගෙලිම යන්න පුළුවන්. ඕනට හරි මෙතන කතා කරන්න තියෙන්නේ. පයින්ද බයි යන්නේ? ඔව් ඉතින්. අර අතනින් දැන් හැරිච්ච තැන ඉඳන් මීටර් 200යි බන් තියන්නේ. හොඳයි ඉතින්. අවුල ගන්න පයින් යන්නේ හොඳයි. නෑ ඉතින් ලස්සනයිනේ බලහන්කෝ. මේ වගේ දකින්න ලැබෙනවද කියහන්කෝ මේ කෙලේ කොළඹ නෑනේ. අලියා. කොණ්ඩ වැල පද්දනවා ආවා කන් දෙක පොළවනවා සුඳ මතක. මට කියන්න පුළුවන් මට කිව්වහම ඒ කියන්නේ මන් දන්නේව කැත මදි. මන් දන්න ඒවා. යකෝ මේ එහෙම යන්නේ ඔයවත් කියන්නේ නැහැ. කියන්නේ නෙමෙයි. ඔබ එහෙම යනකොට හැමදේම එහෙම ඔළුවේ තියාගන්න එපා. එක එක තරමර ළඟින් බලන්න හොඳයි. ඇයි? ඔබ නිකන් තේරෙන්නේ නැහැ නිකන් අඳුරුයි ගුප්තයි නිකන් ලෙනක් වගේ රයිට්. එහෙම තේරෙන්නේ නැද්ද? හතර වටේම කළු කරලා. ඇයි මේ අර ගස් කොළන් තියෙන නිසා පොඩි කැලෑබඩ ගතියක් තියෙනවා එච්චරයි. මේ හරිද? අලි දෙට්ට. ඔය දෙනවා කොනේ ඔය.
යමු නේ බං කෝකට ඉක්මනින් නේ. වෙට එම්මා. ඒ මෙහෙට ආවේනික කඩි විශේෂ තක්කඩි මොකද මේ ගහ පිළිල කරන්නේ නැහැ. ගහන්නේ මචං මේක ඇවිල්ලා මේ පුස්වැල් කියන්නේ මේක තමයි. පුස්වැල් අහලා තියෙනවනේ. යෝධ පුස්වැල්. අන්න රයිට්. මේ යෝධ පුස්වැලක් මේ තියෙන්නේ. එනවනේ. ඒකයි කියලා රෙන්නේ නේද? මැද මොකුත් නැතුව එන්නේ. නැදිනේ. පුස් කියන්නේ. ඒකද පුස් කියන්නේ. පුස් කියන්නේ මැද නැති වෙන්නේ. කාටද අලින්ටද කතා කරන්නේ? යා. හරි වෙලාව තාසන්ගේ සත්තු ඉතුරු වෙලා ඉඳලා ආවොත් එහෙම. මේවා ඉතින් ඇත්තටම මේකට මේ දේවල් වලට සම්බන්ධ ඉතිහාසයක් පොඩි බෝඩ් එකක හරි ගහලා කොහේ හරි තියනවනම් හරි වටිනව නේද? ඒක ඔක්කොම දැනගන්න ඕනේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැති වෙනවනේ ඒක. කුතුහලයක් නිතරම තියෙන්න ඕනේ. ඒකයි මම දන්නේ බෝඩ් නැත්තේ. සමහරවිට මේ වගේ උරුමකම් අපිටත් තියෙනවා කියලා එහෙනම් මේකක් එනවනේ. දැන් අපිට කැමතිද හිතා ගන්න පුළුවන් නේද? බෝඩ් දාපුවම වැඩක් නෑ. ඒකයි බෝඩ් නෑ. දැන් බෝඩ් එකක් දාන්න බැරිද? මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඔකේ. නැද්ද? මේ මම දැන් අර මං ඉතින් හිතාගත්ත ඒවා ටික ඔක්කොම ඉවරන්නේ බං මෙතන තියෙනවා. හිතපු දේවල් ටික අපරාධ. අපරාධ මං මේ නෑ දැන් ඊතර බෝඩ් එකක් තිබ්බේ නෑ නේ. ඒකනේ අපි කිව්වේ. දැන් මෙතන තියෙනවා බෝඩ් එකක්. අන්න ඒක. එතන පහු කරගෙන තව චුට්ටක් ඉස්සරහට ආවහම තව ඓතිහාසික නටමුන් ගණනාවක් තියෙනවා. මේකේ බෝඩ් එකේ තියෙන විදිහට සික ඇවිල්ලා මහසෙන් රජතුමාගේ කාලේ කරපු විහාරස්ථානයක් කියලා තමයි මේ ස්ථානය ගැන මේ විශ්වාස කරන්නේ. හරිද? ඊට පස්සේ මේ මහාවංශයේ තියෙනවලු පදීගම සහ පදී නගර කියලාලු මේ සඳහන් වෙන්නේ මේ ප්‍රදේශය ගැන. එතකොට මෙතන තියෙනවා නගර ප්‍රාකාරයේ ජලලින් ප්‍රතිමා ගෘහ දාගැබ් සංඝාරාම ආදී දේවල් වලින් සමන්විත වෙනවලු. මම පොඩි විස්තරයක් දෙන්න. උතුරුමෙද පළාත් සමුපකාර වෙළඳ හා ආහාර කුඩා කර්මාන්ත. මෙන්න මේ සමුපකාර හැල්ල කලිනුත් කිව්වනේ වරේ. ඒකම නෙමෙයි. ඒකම. ඇවිල්ලා තියන්නේ කොතෙන්ටද? ආන්ගොය. ආන්ගොය නෙවෙයි බං යාන්නොය. යාන්නොය හරි යාන්නොය ජල ව්‍යාපෘතියේ මේ සොරව්ව ඉස්සරහට අපි මේ ඇවිල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා අතර මේ අලුත් ව්‍යාපෘතියක්. ඔය හුරුළු වැව ඊට පස්සේ බාහල් කඩ වැව වගේ වැව් වලට ප්‍රයෝජනයක් ලැබුණා මිසක් යාන්නොයෙන් මේ වෙන විශේෂ ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. හරිද? ඉතින් ඔය අපරාධිනේ ඔය වතුර ටික මූදට යන එක. ඒ නිසා අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. මම හිතන්නේ මට මතක විදිහට 2012 වගේ මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. හරිද?
යාන්වය හරස් කල්ලා මේ යාන්වය ජලාශය හැදුවා. දැන් මුහුදට යන්නේ යනුත් මුහුදට යනවා. දැන් මේක පටන් ගන්න රිටිකල කඳු වැටියෙන් පටන් ගන්න. හරිද? රිටිකලින් පටන් අරගෙන දැන් මුහුදට වැටෙනවා මේ ත්‍රිකුණාමලෙන්. ඒ දවස්වල මුහුදට වැටිච්ච තරිප තමයි වැටෙන්නේ. නමුත් දැන් මේ යාන්වය ජලාශය නිසා වෙනදට වඩා ප්‍රයෝජනයක් ගන්නවා දැන්. තව ප්‍රදේශ ගණනාවක් මේකෙන් ප්‍රයෝජන ගන්නවානේ. දැන් මේ වාන් දොරටු 3ක් විතර මේ වෙනකොට විවෘත කරලා තියෙන්නේ. තව දෙකක් වහලා තියෙනවා. දෙකක් විවෘත කරන්න තියෙනවා. ඒ කියන්නේ මේ ඒව ඕපන් කරලා නැද්ද එහෙම? ඒව ඕපන් කරලා නැතුව නෙවෙයි ඕපන් කරලා තියෙන්නේ. දැන් අර වතුර වැඩි වෙන ප්‍රමාණය හැටියෙන්නේ මේ දොරටු විවෘත කරන්නේ. උඩට යන්න බෑ. උඩට යන්න පුළුවන්. මෙතන පොඩ්ඩක් අපි බලලා ඉවරලා උඩට යමු. ඈ? මොකද කරන්නේ? කුඹු සද්දයක් නැහැ නේද? ඒක මොකද සද්දයක් නැහැ නේ බා. සද්ද ඉතින් අහා ඉතින්. සද්දයක් આવුත් මේ තමයි මචං මේකත් අර තොරව්වක් වගේ එකක් තමයි. හරිද? මේ මෙතන මේ ලොකු ගල එහා පැත්තේ. ඔව්. ඔය ලොකු ගල විදලා යටින් උමන් මාර්ගයකින් මේ වතුර යනවා. මෙතන නැවි. යමුනේ. යා. අනේ දිනේ මොකක්ද? මොකද යා. දැන් එනවද දැන්? මයිකනේ කවුරු මොනවා කිව්වත් ගෙදරදීවත් වැඩි නාන්නේ නැති. මට පිට බල නෙමෙයි දෙන්නේ. ඔය නෙමෙයි. දිය නෑම අනුතුරුදායකයි. දිය නෑම අනුතුරුදායකයි කියන්නේ මේ උඹ ගෙදර නාන්නේ අනුතුරුදායකයි කියලා නෙමෙයි කියන්නේ මේ ඕකේ එක වචනයක් ගහන්න බැරි වෙලා. මෙහි දිය නෑම අනුතුරුදායකයි කියන තමයි හරිනම් බෝඩ් එකේ එන්න ඕන. හරිද? මෙතන ඔය කට්ටිය බලන්න ආවට පස්සේ නාන්න කරන්න try කරොත් කියලා තමයි බෝඩ් දාලා තියන්නේ. මොකද කිඹුළු ඉන්න මේ බෝඩ් එක දැක්කේ නැද්ද? වැබෙහි කිඹුරන් ගැවසෙන බැවින් ප්‍රවේශම්මයි. ඔව්. කොහමදත් ලංකාවේ තුන්වෙනියට විශාලතම ජලාශය ළඟ ඉඳන් අපි වැඩසටහන අවසන් කරන්න කියලා හදන්නේ. මොකද මේ කොයි තරම් දියනෑම අනුතුරුදායක වුණත් තව ටිකකින් වැස්සොත් නාන්න වෙනවා අපිට. පොඩි වැහි පොදයක් වැටෙනවා දැන් මේ වෙද්දි. ඔව්. ඒක අපිට අනුතුරුදායකයි. දිගටම බලනවා නම් එහෙම ඔයගොල්ලන්ට අනුතුරුදායකයි තේමෙනවනේ මේ. රයිට්. ඉතින් අපි මතක් කරනවා අපේ channel එක travel තියාදුව channel එක subscribe කරන්න. බිල් එක. එතකොට අපි දාන හැම වීඩියෝ එකක්ම දාපු ගමන් බලන්න පුළුවන්. හැම සතියෙම අඟහරුවාදා අවස 4:00 මාට අපි travel තියාදුව දානවා. ජය වේවා ලබන සතියේ තව ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරන් එන්න. හරි. හරි.